හයි ඉතින් මගේ අතේ තියෙන මොනවද කියලා දැක ගමන් මම දන්නවා අද කතා කරන්න හදන්නේ ෆේස් වොෂ් ගැන. ඉතින් මගේ ස්කින් එක ගැන කතා කරොත් මට තියෙන්නේ normal to dry skin එකක්. oily වත් sensitive වත් acne prone skin එකක්වත් නෙමෙයි මට තියෙන්නේ. හැබැයි අපි හැමෝටම මාසෙකට එකපාරක් periods හැදෙද්දී මටත් පිම්පල්ස් ප්‍රශ්න ඒ විදිහටම තිබිලා තියෙනවා. ඉතින් ඉස්කෝලේ යන කාලෙත් මට එහෙම පිම්පල්ස් කීපයක් එකක් දෙකක් මාසෙකට එකපාරක් දානවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නේ. හැබැයි ඉතින් ඒ පැචස් නොහිටින්න ඒවා කොහොමද කෙයා කරන්නේ කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. අද කතා කරන්න හදන්නේ ෆේස් වොෂ් ගැන. ඉතින් මම යූස් කරන එක ෆේස් වොෂ් එකක් තමයි මේක low pH good morning gel cleanse එක. මේක COSRX එකේ. මේක නම් දැන් almost ඉවරයි. තව චුට්ටයි තියෙන්නේ. මේක දැන් මම යූස් කරනවා අවුරුදු 2ක් තිස්සේ. ඊට පස්සේ මම යූස් කරන එකක් තමයි අනුවා බ්‍රෑන්ඩ් එකේ hyaluronic acid 8+ penthol කියන ෆේස් වොෂ් එක තමයි යූස් කරන්නේ. මේක මම ඩේලි යූස් කරන ෆේස් වොෂ් එක. ගොඩක් වෙලාවට ඒ කියන්නේ 99%ක්ම මම යූස් කරන්නේ මෙන්න මේ ෆේස් වොෂ් එක. මේක දැන් මාස 8ක් විතර තිස්සේ මම යූස් කරනවා. ඊට පස්සේ මට පිම්පල්ස් එනවා කියලා මම කිව්වනේ ඉඳලා ඉතින් එතකොට මම යූස් කරන ෆේස් වොෂ් එකක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ මට පිම්පල්ස් එනවා වගේ දැනෙනවා නම් මම අනිවාර්යෙන්ම කලින් දවසේ මේක යූස් කරනවා. මේක නීම් ෆේස් වොෂ් එක හිමාලය. මම මේක ගැන වීඩියෝ එකකුත් කරලා තියෙනවා. මේක මම දැන් මාස 4ක් විතර තිස්සේ යූස් කරනවා. මම කලින් යූස් කරපු එකක්වත් මට වැඩ කරේ නැහැ. ඉතින් මේක නම් මට ඇත්තටම රිසල්ට්ස් තියෙනවා. ඉතින් ඒකත් එක්ක පිම්පල්ස් එනවා වගේ තියෙන මූණට මම යූස් කරන දෙයක් තමයි මේ නීම් පැක් එක. මේක මම සතියට එකපාරක් අනිවාර්යෙන්ම යූස් කරනවා. දැන් මාස 4ක් තිස්සේ මේ ප්‍රොඩක්ට්ස් දෙක මම යූස් කරනවා. මේකට මට රිසල්ට්ස් තියෙනවා. ඉතින් ඊට අමතරව මේ ෆේස් වොෂ් දෙක තමයි මම යූස් කරන්නේ. සහ මම මූණට අනිවාර්යයෙන්ම ෆේස් වොෂ් කරපු ගමන් මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එක මොර්නින් ස්කින් කෙයාර් රූටින් එක දෙකක් තියෙනවා. මොර්නින් ස්කින් කෙයාර් රූටින් එකම මම අනිවාර්යෙන් ෆේස් වොෂ් එකට පස්සේ ටෝනර් එක, සීරම් එක, ඩේ ක්‍රීම් එක, සන්ස්ක්‍රීන් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරනවා. ඉතින් ඒ ගැන වීඩියෝස් මම ඉස්සරහට අරගෙන එන්න. නයිට් ටයිම් මොර්නින් ස්කින් කෙයාර් මොනවද, එළියට යද්දි මොනවද යූස් කරන්නේ. ඉතින් මාව ෆලෝ කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝස් තවත් ඔන්න. ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you for watching. Bye.